තියෙද්දී මේගොල්ලෝ කියනවා අපි ඉන්ධන ගෙන්නනවා ඩීසල් පෙට්‍රල් වල කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් විදුලිය කප්පාදුවකට කොයි වෙලාවකවත් යන්න ඉඩ තියන්නේ නැහැ කියලා. එහෙම කියන මේ ආණ්ඩුව කාංචනලා රනිල් වික්‍රමසිංහලා ඒ කරගෙන ගිය ඒ ක්‍රියාකලාපය අනුව ඒ QR කෝඩ් අනම්මනම් ඒ සේරම යාවත්කාලින් නොකරම ඒ පරණ දේවල් ඒ විදිහටම මේ ආණ්ඩුව උකහාගෙන දැන් ඒව කරගෙන යනවා. නමුත් ඒකෙදි දුරකථන මාරු වෙච්ච තියෙනවා, වාහන විකුණපුවා තියෙනවා, QR නැති වෙච්ච අස්ථානගත වෙන්න තියෙනවා. ඉතින් අලුතින් ඒවට හදන්න වෙලා තියෙනවා. අලුතින් ගත්ත වාහනේ පරණ අයිතිකාරයට තමයි QR හදින්නේ. ඒ වගේ ප්‍රශ්න උද්ගත වෙලා තියෙනවා මේ QR කෝඩ් එක යාවත් කලින් අපිරිම නිසා. එහෙමත් කරගෙන යන ගමන් බැරිම තැන, තේරෙන්නේ නැතිම තැන මේගොල්ලෝ වාහනේ ඔත්තේ රට්ට ක්‍රමයකට ගියා. දැන් ඒ ක්‍රමයේ කරගෙන යද්දී ඒක ගැටලුවක් නැහැ. නමුත් අද තෙල් තියෙනවා. හෙට ඉරට්ටේ මිනිස්සුන්ට තෙල් ටික ගහගන්න දෙයක් නැහැ. මොකද හෙට මගේ දවස, ඊයේ දවස ඔත්තේ නම් අද ඉරට්ටේ නම් ඉරට්ටේ මිනිස්සුන්ගේ දවසට තෙල් නැතුණාම පහුදාට තෙල් ගහගන්න දෙයක් නැහැ. මිනිස්සු තවත් දවසක් අමතරව බලාගෙන ඉඳලා තියෙනවා. වරි ගමනක් ගියොත් නම් නන්නත් ආරයි. ඒකත් කමන්නයි කියමු. දැන් මේගොල්ලෝ මේක කරගෙන යනවා. මේ පහුගිය ආණ්ඩුව විවේචන කරපු දේවල් දෛවීය සරදමක් ආකාරයෙන් මේගොල්ලොන්ටත් දැන් මේක කරගෙන යන්න වෙලා තියෙනවා. එතකොට ඒකත් හරි. බදු අඩු කරලා මේගොල්ලෝ විදුලි බිල අඩු කරන විදිය සම්බන්ධයෙන් පරසක් කළ ගහුවානේ. බදු අඩු කරනවා කිව්වා. ලෝකේ යුද්ධ තියෙද්දි, ලෝකේ අරගල තියෙද්දි, ලෝකේ කොරෝනා වෛරස් තියෙද්දි මේක පාලනය කරන්න බැරි නම් ඇති වැඩක් නැහැ කිව්වා අරගයක් වෙලා. ඒ වගේ දේවල් කියපු මේ මිනිස්සුන්ටම අද ඒ දේම පාරවලල්ලක් වෙලා අද ඔවුන් නන්නත්තර වෙලා අසරණ වෙලා ඉන්නවා. දැන් මේක රනිල්ට බාර අරගෙන කරලා දීපන් කියන බැරි මට්ටමේටම ඒගොල්ලෝ ඉර වෙලා ගන්න ඉන්න බව තමයි ඒගොල්ලෝගේ කතා බායෙන් නම් තේරෙන්නේ නැහැ. වැඩ පිළිවිලින් තේරෙන්නේ. ඒගොල්ලෝ වැඩ පිළිවිලින් මේ හැමදේම තේරෙනවා. ජනතාව හරක් කියලා හිතන්නේ කියට ජනතාව හරක් නෙවෙයි. ජනතාවට සියලු දේ තේරෙනවා. ජනතාව ඉවසාගෙන ඉන්නවා. කරන්න දෙයක් ජනතාවට නැතිම තැන. මොකද බහුතර ඡන්දයෙන් පත් කරගත්ත ආණ්ඩුවක් නිසා. ඒක එහෙම තියෙද්දි දැන් අනුර කුමාර දිසානායකලා ඇතුළු ඒ නඩේ කිව්වා රටේ ලෝකයේ මොන ප්‍රශ්න තිබ්බා ලෝකයේ මිල කොච්චර ඉහළ ගියත් බොරතෙල් මිල රට තුල කොහොමද මිල අඩුව තියාගෙන යන්නේ කියන එක දේශන දුන්නා. කතා පැවැත්තුවා. වේදි නාට්‍ය කෙරුවා. ඒ සේරම කළා පෙන්නුවා. ඒ අද ඔවුන්ට ඒක කරගන්න බැරි වෙලා තියෙනවා සහ ඔවුන්ට හිතා ගන්නවත් බැරි වෙලා තියෙනවා කොහොමද මෙතන ඉහාට රට දුවන්නේ කියන එක සම්බන්ධයෙන්. මේ දුවන්නම් වාලේ යන්නම් වාලේ මේ රට පාවෙවි තියෙන්නේ. ඒක එළියෙන් ඉඳන් බලනකොට තේරෙනවා. දැන් ගල්ලඟුරු බාල ගල්ලඟුරු විහල්ලා මේගොල්ලෝ අනාගත කියන්නේ ඊට අනිද්දායින් පස්සේ නොරොච්චෝලේ මහින්ද මොනවා වුණත් හැදුවා හින්දා ටිකක් දුර දුවයි. නමුත් නොරොච්චෝලේ නිසා නමුත් මේ ගල්ලඟුරු බලශක්තිය ගන්න යාමේදී ලොකු ගැටලුවකට මුහුණ පානවා සහ ලොකු මේ වංචාවක් සිද්ධ වෙලා තියෙනවා කියලා විපක්ෂයෙන් ලොකුවට මහාන කරනවා. ඉතින් ඒවා එළිදරව් වුණොත් මේවට නීතිමය ක්‍රියාත්මක ගනි. දැන් අර ජයකොඩි ඉන්න විදුලි බලයන්දී බලශක්තිය ඇමති එයා කලින් කරපු වරදක නිසා මුකුත් තීරණයක් ගන්න බැයිලු අනුර කුමාර දිසානායක මහත්තයාට එයා ඇමතිලා හිටියා නම් එයා තීරණයක් ගන්නවා කිව්වා. එහෙම අපි ජනතාව විදිහට හේතුව සමාජයට එහෙමවත් මේ බලශක්තිය ඇමතිවරයා මාරු වෙලා මොනවාරි ඊටදී හොඳ තීරණයක් වෙයි කියලා. ඒක එහෙම වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ආණ්ඩුව විසින් මේගොල්ලෝ පත් කරගත්ත මැති ඇමතිවරුන් අඥාන විදිහට සාකච්ඡා කිරීම කතා කිරීම නිසා තව ඊළඟ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මහින්ද සමරසිංහලා කියනවා අප්‍රේල් මාසයේ අවසන් වෙනකන් තෙල් තියනවලු. චතුරංග අබේසිංහ කියන මන්ත්‍රීවරයා කියනවා එයාට අගෝස්තු දක්වා සංචිත තියනවලු. ඉතින් මේ පරස්පර විරෝධී කතා යනකොට මොනවද ඇත්ත මොනවද බොරු කියන එක ජනතාවට හිතා ගන්න බෑ. ඒ වගේම මේගොල්ලෝ බොරු කියන්න රටේ සංචිත තියනවා කියන්න රට තුල තෙල් නැහැ කියලා මිනිස්සුන්ට පේන්න මිනිස්සු මේගොල්ලෝ කියන දේ විශ්වාස කරන්නේ නැහැ වගේම මේගොල්ලොන්ට කියන ඒ මේගොල්ලොන්ගේ වචන විශ්වාස කළා ජනතාව රැවටිල්ල ජනතාවටම ලැජ්ජා සහගතත්වයටපත් වෙලා ජනතාව වෙනම තීරණ ගන්න පත් වෙලා තියෙනවා. ඒක එහෙම යද්දී විදුලි කප්පාදුවට අත තියනවා කියලා නොකියා කියා මෙහෙම යද්දී ගල්ලංගුරු වංචාවක් මෙහෙම වෙලා තියෙද්දී රටේ ලෝකයේ අරුබුදය මෙච්චර ප්‍රමාණයකට ගියත් රට තුල ඉන්ධන බලශක්තිය අඩුවෙන් භාවිතා කරන්න සහ ජනතාවට අඩුවට ඉන්ධන ලබා දීමේ හැකියාව තියෙන බව ඒ සහ ඒ ක්‍රමය අනුර කුමාර ඇතුළු මේ NPP රජය දන්නවා කියලා මීට අවුරුදු 3කට කලින් කියලා දෙද්දී අපි දන්නේ මෙතනින් එහාට මේගොල්ලෝ මොනව කරයිද කියලා අද ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳලා රුපියල් 81කින් පෙට්‍රල් රුපියල් 90 ගානකින් ඩීසල් අනිත් ඒවා නම් ඊටත් වැඩි ඔක්කොම මිල ඉහළ ගියා. දැන් සාමාන්‍යයෙන් පෙට්‍රල් ලීටරයක් ගන්න රුපියල් 400ක් අතේ තියෙන්න ඕනි. මම දන්නේ අර අතරක් කරා මෙච්චරක් කරා කිව්වට මේ රටටම වෙලා තියෙනවා කිව්වට මේගොල්ලෝගේ දැන් තියෙන හොඳම කාරණේ තමයි මැලේසියාවේ මෙච්චරකින් වැඩි වෙලා තියෙනවා.
සිංගප්පූරුවේ මෙච්චර ප්‍රමාණයකින් තෙල් මිල වැඩි වෙලා තියෙනවා. නවසීලන්තයේ මෙච්චර ප්‍රමාණයක්. දැන් මේ කියන එක රටක්වත් මේ තියෙන එක රටකවත් දල දේශීය ආදායම එක පුද්ගලයෙක්ගේ අපේ ලංකාවේ වගේද? දියුණුව ලංකාවේ වගේද? ඒක ප්‍රවාහණය ලංකාවේ වගේද? ඒ මිනිස්සුන්ට තෙල් මිල ඒ ප්‍රමාණ වලින් වැඩි වුණාට ඒක දැනෙන්නේ නැහැ. මොකද මේ රටවල් දියුණුව. ඒක ලංකාවත් එක්ක සංසන්දනය කරන්න පුළුවන් රටවල් නෙවෙයි ඔය කියන එකක්වත්. අඩු ගානේ වියට්නාමයේ ගැන මේගොල්ලෝ අවසානයේදී කිව්වා වියට්නාමයේ මෙච්චර මිලකින් ගිහලා කියලා. වියට්නාමයේ කියන්නේ මේ වෙද්දී බලාගාරතින් ගාමන්ට අතින් එතකොට වෙනත් නිෂ්පාදනය කිරීම අතින් නිෂ්පාදන ආර්ථිකයට යාම අතින් විශාල බලයක් තියෙන විශාල හැකියාවක් තියෙන විශාල ප්‍රාග්ධනයක් තියෙන රටක්. ඉතින් වියට්නාමෙත් එක්ක සසඳන්න පුළුවන් ලංකාවේ තෙල් අරමුදේ. මුන් මේ ජනතාව මුන් හරක් කියලාද මුන් හිතන්නේ. ඒ වගේ සක්කිලි දේශපාලනයක් මේගොල්ලෝ කරගෙන යන්නේ. අර නුවර මිනිස්සුයා කිව්වා අර නළුවා බෙල්ල මිනිකලා පොඩි කාලේ කානුවකට විශ්කරේ නැත්නම් ඇයි තාත්තේ කියලා මම මාධ්‍යමවත් වෙලා ඇඬුවා. උට දැන් පේන්නේ නැද්ද දන්නේ මේ වෙලා තියෙන තත්ත්වේ. උට දැන් පේන්නේ නැද්ද දන්නේ බෙල්ල මිනිකලා මම විශ්කරේ නැත්නම් හොඳයි අපරාධය අර කැමරා තියාගෙන ඇඬුවේ නැත්නම් හොඳයි කියලා උට හිතෙන්නේ නැද්ද දන්නේ දැන්. තව ටයිකෝඩ් දාගෙන ඇවිල්ලා මේ අඬනවා ඌ කරේ එකමදී තමයි නුවර ඉන්න වඳුරු ටික අරන් ගිහලා ඔය දුප්පතක් අරන් ගිහනවා. දැන් දුප්පතෙත් නැහැ සංකරණෙත් නැහැ. අන්තිමේදී ජනතාවට තුනේ කෙලවෙච්ච රටක් සහ මිල වැඩි වෙච්ච මේ කන්තිල් සංස්ථාවක්.